ළමයි, welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් සැපෙන් සනීපෙන් ඇති කියලා මම හිතනවා. වැඩි කතා නැතුව අපි අපේ ගමන යමු. අද අපි යන්නේ තවත් ලස්සන තැනක් බලන්න. මේක තියෙන්නේ බිබිල පදිය තලාව සීමාවේ මාදුරේ වනාන්තර මායිමේ. ලොකු කැලෑවකින් වට වෙලා තියෙන මේ ස්ථානය හරිම නිස්කලංකයි. ඒ වගේම හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඓතිහාසික පූජනීය ස්ථානයක් වන හෙනන්නික ආරණ්‍ය සේනාසනය. මේක නිකම්ම ආරණ්‍ය සේනාසනයක් නෙවෙයි, ඓතිහාසික ඉතිහාසයක් තියෙන වටිනා ස්ථානයක්. අපි ෆිල්ම්ස් වල දැකලා තියෙනවා වගේ හරි අපූර්ව පරිසර පද්ධතියක් තමයි අපිට මේ ආරණ්‍යයට ඇතුළු වෙනවත් එක්කම දකින්න හම්බෙන්නේ. මට නම් මෙතනට ආපු වෙලේ ඉඳන් හරියම නිස්කලංක බවක් තමයි දැනුනේ. ඒ වගේම හරියම ලස්සනයි. භාවනා කරන්න, හිත සැහැල්ලු කරගන්න මේ ස්ථානේ නම් ගොඩාක් හොඳයි. මේ ආරණ්‍යයට ආපු දෙවෙනි වතාව මම අපි මේ මාදුරුවේ පාරෙන් යනවනම් අනිවාර්යෙන්ම පන්සල බලන්න නැතුව නම් යන්නේ නැහැ. අපි ආරණ්‍යයට ඇතුළු වෙනවත් එක්කම අපිට යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. හැබැයි දෙන්න විතරමයි මේ පන්සලේ හිටියේ. වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ. අතීතයේ සිටපු රජවරු, රහතන් වහන්සේලා, එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් වගේම හමුදා සෙබළුණුත් රැකිලා හිටපු ස්ථානයක් තමයි මේ හිනන්නිගල කියන්නේ. මේ තියෙන්නේ මේ ආරණ්‍යයේ තියෙන පුංචි බණමඩු. පොය දවස්වලට මේ බණමඩු පිරෙන්නම මේ අවට ඉන්න කිරි අම්මලා ඇවිල්ලා සිල් ගන්නවා. මං හිතන විදිහට ගොඩක් අය මේ ආරණ්‍ය සේනාසනය ගැන දන්නේ නැහැ. මේ තැන බලන්න එනවනම් උදේ කාලෙක තමයි එන්න ඕනේ. මොකද හවස වෙනකොට අලි වලස්සු වගේ සත්තු මෙතනට එන හින්දා. මේ පොළව නම් කවදාවත් වැහි වතුර වැටලා නැති තරම්. මොකද ඉස්සර කාලේ රජවරු මේ පර්වතය හදලා තියෙන්නේ වැස්සකදී උනත් මෙතන නොතෙමෙන විදිහට. ගොඩ වෙලාවක් අපි මෙතන හිටපු හින්දා අපි දැන් හදන්නේ ගෙදර යන්න. ඔයාලත් මෙතනට ඇවිල්ලා නැත්තම් අනිවාර්යෙන් මෙතන ඇවිල්ලා බලන්න. හරි එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.